සිව්පාර චක්‍රයක් ගැන කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා ඔයාලා තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. බලමු වීඩියෝ ඉස්සරහට මොකද වෙන්නේ. ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ පේන්නේ සිලින්ඩර් එක හරස් කඩක්, exhaust valve එක, intake valve එක, TDC, BDC, piston එක, crank එක, spark plug එක කොහොමද පිරලා ගිහින් තියෙනවා. ඒ ස්ක්‍රීන් එකේ තියෙන ෆොටෝ එකේ මේ තියෙන සිලින්ඩර් එක හරස් කඩක් බ්ලොක් එකක්. අපි බලමු මේ කරා කොහොමද සිව්පාර චක්‍රය සිදු වෙන්නේ. සිව්පාර චක්‍රයේදී කොහොමද වැල් ඇරෙන්නේ, පිස්ටන් එක චලනය වෙන්නේ කොහොමද කියලා. සිව්පාර චක්‍රයක් කියන්නේ චූසන පාර, පීඩන පාර, බල පාර, පිටාර පාර. මේ පාර හතර සිදු වෙද්දී කොහොමද පිස්ටන් එක චලනය වෙන්නේ, වැල් ඇරෙන්නේ කොහොමද කියලා මේ බ්ලොක් එක අදාගෙන බලමු. ඔයාලට දැන් පේනවා පිස්ටන් එක TDC තියෙන, කියන්නේ ඉහළ මුලින් සීමාව. පිස්ටන් එක ඉහළින් ඉඳලා පහළට, ඒ කියන්නේ TDC ඉඳලා BDC දක්වා යනවා. ඒක තමයි චූසන පාර කියන්නේ. චූසන පාර සිද්ධ වෙද්දී ඉන්ටේක් වැල් එක ඇරිලා, ඒ කියන්නේ චූසන වැල් එක ඇරිලා ඒක හරහා එනවා ඉන්ධන වාත මිශ්‍රණය බෝර් එක ඇතුළට. පිස්ටන් එක TDC කියලා BDC දක්වාදී තමයි මේ දේ සිදු වෙන්නේ. බෝර් එක ඇතුළට ඉන්ධන වාත මිශ්‍රණය පිරෙනවා. ඒතර පිස්ටන් එක ඉහළින් ඉඳලා පහළට එනකොට දඟ කඩවට භාගයක් කරගෙන පිස්ටන් එක චූසන පාර අවසානයේ BDC තියෙන්නේ. BDC ඉඳලා පිස්ටන් එක නැවත ඉහළට යනවා. ඒ කියන්නේ සම්පීඩන පාර. ඒ වෙද්දී වැල් දෙකම වෙලා තියෙන බෝර් එක තුල තියෙන ඉන්ධන වාත මිශ්‍රණය ඉහළට සම්පීඩනය කරනවා. මේ සම්පීඩන පාර අවසානයේ අධික සම්පීඩන ලක්ව ඉන්ධන වාත මිශ්‍රණයට කුළුගුව මගින් දුක් කරන කුළුගුව හේතුවෙන් දෙවි පිස්ටන් එක පහළට තල්ලු කරනවා. ඒක තමයි බලපාර කියන්නේ. පිස්ටන් එක TDC ඉඳලා BDC දක්වා යනවා. බලපාර අවසානයේදී BDC කියන පිස්ටන් එක ඉහළට යනවා. කියන්නේ BDC ඉඳලා TDC දක්වා යනවා. පාර හතරේ අවසානයේ වශයෙන් පිටාර පාර. එක්සෝස් වැල් එක ඇරිලා බෝර් එක තුල තියෙන දෙවුණු ඉන්ධන වාත මිශ්‍රණය එළියට යනවා එක්සෝස් වැල් එක හරහා. මේක දිගින් දිගටම සිදුවන චක්‍රයක් නිසා නැවත චූසන පාර ආපහු ආරම්භ වෙනවා. එන්ජින් එකේ ආකාරයට තියෙන පිස්ටන් එක ඇතුළත මේ පාර හතර එක දිගටම සිදුවෙනවා. ඒ බලමු ආපහු කොහොමද පාර හතර සම්පූර්ණ වෙන්නේ කියලා. දැන් ඔය තියෙන පිස්ටන් එක TDC තියෙන පිස්ටන් එක පහළට එනවා. ඉන්ටේක් වැල් එක ඇරිලා ඉන්ධන වාත මිශ්‍රණය ඇතුළට එනවා. නැවත පිස්ටන් එක BDC ඉඳලා TDC යනවා. ඒ කියන්නේ සම්පීඩන පාර වැල් දෙකම වැහිලා ඉන්ධන වාත මිශ්‍රණය ඉහළට සම්පීඩනය කරනවා. සම්පීඩන පාර අවසානයේ පුළිඟුව නිකුත්වීමේ ඉන්ධන දැවිලා පිස්ටන් එක පහළට කරන බලපාර වශයෙන් නැවත බලපාර වශයෙන් පිස්ටන් එක BDC ඉඳලා TDC දක්වා තල්ලු කරනවා. පහළට යන අවසාන පිටාර පාර එක්සෝස් වැල් එක ඇරිලා ඉන්ධන වාත මිශ්‍රණය දෙවුණු ඉන්ධන වාත මිශ්‍රණය එළියට යනවා. දැන් වලට පේන්නේ චූසන පාර අවසානයේ පිස්ටන් එක පල්ලට වෙලා TDC ඉඳලා BDC දක්වා වෙලා වැල් දෙකම වැහිලා තියෙන මේ වෙද්දි සම්පීඩන පාර ආරම්භ කිරීමට පිස්ටන් එක ලෑස්තිලා තියෙන්නේ. පිස්ටන් එක BDC ඉඳලා TDC යනවා. ඒ කියන්නේ මේක සම්පීඩන පාර වැල් දෙකම වැහිලා සිලින්ඩරය තුළ තියෙන ඉන්ධන වාත මිශ්‍රණය ඉහළට සම්පීඩනය කරනවා. සම්පීඩන පාර අවසානයේදී පුළිඟ පියවීමකින් නිකුත් කරන පුළිඟුව නිසා ඉන්ධන වාත මිශ්‍රණය දැවිලා පිස්ටන් එක පහළට තල්ලු කරන බලපාර වශයෙන් පිස්ටන් එක TDC ඉඳලා BDC දක්වා එනවා. ඒතර පිස්ටන් එක බලපාර අවසානයේ පිස්ටන් එකේ තියෙන BDC වල නැවත පිස්ටන් එක BDC ඉඳලා TDC වලට යනවා. ඒ කියන්නේ පහළ සීමාවේ සිට ඉහළ සීමාවට යනවා. පිස්ටන් එක BDC ඉඳලා TDC දක්වා යද්දී සිලින්ඩරය ඇතුළේ තියෙන ඉන්ධන වාත මිශ්‍රණය දෙවුණු ඉන්ධන වාත මිශ්‍රණය එක්සෝස් වැල් එක ඇරලා ඒ හරහා එළියට යනවා. මේක එක දිගට සිදුවන චක්‍රයක්. මේ බ්ලොක් එක අනුව ඔයාලට පේනවා ඇති පිස්ටන් එක වේගෙන් කැරගෙද්දී කොහොමද පාරවල් හතරේ අනුව වැල් ඇරෙන්නේ වැහෙන්නේ කොහොමද කියලා ඔයාලට පේනවා ඇති. මේ තියෙන්නේ තවත් බ්ලොක් එකක්. ඒ කියන්නේ සිලින්ඩර් එක හරස් කඩක්. අපි බලමු මේක අනුව කොහොමද සිව්පාර චක්‍රයකට අර බ්ලොක් එක වගේම වැල් ඇරෙන්නේ වැහෙන්නේ පිස්ටන් චලිතය වෙන්නේ පාරවල් හතර කොහොමද වැඩ කරන්නේ කියලා බලමු මේක අනුව. ඔයාලට පේන්නේ පිස්ටන් එක TDC ඉඳලා BDC දක්වා යද්දී චූසන වැල් එක ඇරිලා තියෙන්නේ. නැවත පිස්ටන් එක ඉහළට යද්දී සම්පීඩන පාරේදී වැල් දෙකම වැහිලා තියෙන්නේ. ඊළඟට බලපාරේදී පිස්ටන් එක නැවත පහළට එනවා. වැල් දෙකම වැහිලා තියෙන්නේ. දෙවුණු ඉන්ධන වාත මිශ්‍රණය නිසා තමයි මෙහෙම වේගයෙන් පහළට පිස්ටන් එක එන්නේ. දැන් පිස්ටන් එක උඩට එනවා. ඒ කියන්නේ පිටාර පාර පාරවල් හතරේ අවසානයේ ඔයාලට පේනවා එක්සෝස් වැල් එක ඇරිලා සිලින්ඩරය ඇතුළේ තිබ්බ දෙවුණු ඉන්ධන වාත මිශ්‍රණය එළියට යනවා. මේක තමයි සිද්ධ වෙන ෆෝස්ටොක් එන්ජින් එකක් ඇතුලේ කෙටිම කිව්වොත් ෆෝස්ටොක් කියන්නේ දඟර කඳ වට දෙකක් කැරගෙද්දී පාරවල් හතරක් අවසානයේදී බලපාරක් නිපදෙනවා නම් ඒකට තමයි සිව්පාර චක්‍රයක් කියලා හඳුන්වන්නේ. මෙතනින් මේ වීඩියෝ එක නවත්වනවා. ඔයාලට දෙයක් දැනගත්ත කියලා මම හිතනවා. මේ වගේ වීඩියෝ දෙකකට බලන්න channel එක subscribe කරලා තියාගන්න.